අයිබෝවන් මම මේ අද ඉන්නේ හැමෝම දන්න සල්ලි මවන යන්ත්‍රය ගාව. ඉතින් පොල්ලෙලි කපන මැෂින් එක කියපම කවුරුත් ලංකාවේ දන්නවා මේක ලොකුම ෆේමස් මැෂින් එකක්. මොකද මේ වෙන විට ආර්ථිකයේ ගොඩක්ම දියුණුවට පත් කරන්න පුළුවන් හොඳම ව්‍යාපාර අතර එකක් වෙලා තියෙනවා මේ ව්‍යාපාරය. ඉතින් හැමෝම මේ මැෂින් ගැන කතා කරනවා. අපිත් මේ මැෂින් ගැන නිතරම කතා කරනවා. මම අද ඔයගොල්ලෝට වෙනස් දෙයක් තමයි කියන්න බලාපොරොත්තු වෙන්නේ. මේ වගේ මැෂින් එකක් ගත්තාම අපිට දවසකට කීයක් උපයන්න පුළුවන්ද? මාසෙකට කීයක් උපයන්න පුළුවන්ද? ගොඩක් කට්ටිය මැෂින් එකක් ගන්න ව්‍යාපාරයක් ආරම්භ කරලා හොඳ මුදලක් උපයන්න. ඉතින් මේ සිංගල් ටයිප් මැෂින් එකෙන් දවසකට පොල්ලේ 3000ක් කපන්න පුළුවන්. ඉතින් පොල්ලේ 3000ක් කපලා වේලුවාට පස්සේ අපිට වේලුම් බර කිලෝ 1000ක් ලැබෙනවා. ඉතින් දැන් වේල්ද පොල්ලේ රුපියල් 80කට විතර මෙන්න මේ පොල්ලෙලි කිලෝ එකක් අලෙවි වෙනවා. එහෙම වුණොත් අපිට කිලෝ 1000ට රුපියල් 80000ක ලාභයක් ලැබෙනවා. එතකොට දැන් පොල්ලෙල්ලක් මේ වෙනකොට මාකට් එකේ රුපියල් 18යි යන්නේ. ඉතින් පොල්ලේ 3000ට රුපියල් 54000ක් අපි අර රුපියල් 80000න් අඩු කරන්න ඕනේ. එතකොට අපිට මේ මැෂින් එකේ වැඩ කරන කට්ටියට රුපියල් 10000ක් මේකට අයින් කරත් අනෙකුත් වියදම් අයින් කරත් ඔයගොල්ලොන්ට ලාභය හදා ගන්න පුළුවන් දවසකට මොනතරම් ආදායමක් ලැබෙනවද කියලා. ඉතින් අනිවාර්යයෙන්ම මේ වගේ මැෂින් එකකින් රුපියල් 12000ක් 14000ක් සුද්ධ ලාභයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් කවුරුත් මේ මැෂින් හැදුවට මේ වගේ ලැබෙන ලාභය ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ඉතින් මම හරියට හරි ඩීටේල් තමයි ඔයගොල්ලන්ට දුන්නේ. පොල්ලෙලි 3000ක් මේ මැෂින් එකෙන් දවසට කපලා වේලුවා කියන්නේ අනිවාර්යයෙන්ම කිලෝ 1000ක් ලැබෙනවාමයි. ඉතින් ඒ කිලෝ 1000ක් ලැබෙන්නේ මේ මැෂින් එකේ තියෙන ක්වොලිටිය සහ මේ මැෂින් එකේ තියෙන විශේෂත්වය නිසායි. ඉතින් අනිවාර්යයෙන්ම මේ වගේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඔයගොල්ලෝ මේ මැෂින් එක ගන්න. අපි A to Z මේ මැෂින් එක වැඩ කරන්නේ කොහොමද? කපන පොල්ලෙලි කෑලි කොහොමද දෙන්නේ? වෙළඳ පොළ ඒ වගේම ට්‍රේනින් එකක් ලබා දීලා ඉවරලා මේ සම්බන්ධ හැමදේම ඔයගොල්ලෝට ලබා දීලා තමයි මේ මැෂින් එක ලබා දෙන්නේ. ඉතින් වැඩි විස්තර මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ මැෂින් එකේ. අපි මේ මැෂින් එක වැඩ කරන්නේ කොහොමද කියලා දැන් වැඩ කරලා බලමු.